මුලින්ම ලැබුවා අලුත් අවුරුද්ද වල හැමෝන්ටම සුබ අලුත් අවුරුද්දක් වේවා. ඉතින් මේ අප්‍රේල් 11 වෙනිදා අපි මුලින්ම කෑම හදන්න පටන් ගත්ත එදා තමයි. මුලින්ම වම්බටු ලුණුවේ බැදගෙන වම්බටු මෝජුයි බිරින් මෝජුයි දාන්න හැදුවේ. ඒ දෙකටම එකට බැදගෙන ওই ටික වෙන් කරගත්තා. ඊපස්සේ මේ බිරින් මෝජු එකට අපි අපේව මේව කරා. ඊට පස්සේ වම්බටු මෝජු එකටත් ওই විදිහට හදාගත්තා. මේ දෙවෙනි දවස මම හිතුවා පැණිවලු හදන්න. ඉතින් පැණිවලු එකට මික්සර් එක මුලින් හදලා තියන්න ඕන පැය දෙකක් තුනක් යන. එහෙනම් මම මුලින් මික්සර් එක හදාගත්තා. හදලා පැත්තකින් තියලා ඊළඟට අපි හැදුවේ අලුව හදන්න. අලුව වලට ඕන කරන මසාල ඒවා බ්ලෙන්ඩ් කරගෙන ඊට පස්සේ පිටි ඔක්කොම බැදලා පිටි තල මායමයි තමයි කැවුම් ටික හදන්නේ. දැන් අපි අලුව එක හදන්න යනවා. අලුව ටික කපාගෙන තියා අලුවත් හරි. පැණිවලු ටික හදන්න. අර පැය දෙකක් විතර තියාගත්ත මික්ස්චර් එක අරගෙන ඒක දාලා දැන් ටික පැදගෙන හොඳට රන්වන් බලන්න. පස්සේ ඒක අපි දාගන්න පැණි එකට උණුවෙන්ම පැණිවලු පස්සට ආවා. මේ තුන්වෙනි දවසේ අපි එදා හැදුවා මුං කැරලි. අම්මා කැවුම් වලට පිටි යෙදුවා. මුං කැරලි ටිකත් ඔය වගේ අරගෙන පස්සේ අපි බැදගත්ත මුං කැරලි හැදුවා. මුං කැරලි හදලා අපි කොකිස් හැදුවා. කොකිස් කලර්ස් දෙකකින් හැදුවා. කොළ පාටයි කහ පාටයි. රෑ වෙලා තමයි අපි කැවුම් හදන්න ගත්තේ. මායමයි දෙන්න මාරුවෙන් මාරුවට කැවුම් හැදුවා. මත්මල් සේනා පාවී දැසේ දැවටේමා සිතම් වීලා මානෙත් මානේ සෙනෙහි සුවසේමා ලාහිරේ රන් කැවිලා සදා ස්නේහයේ මල් වැහි වැහුණා. මල් ගන්නවා.
සේනා පාවී පාවී දැසේ දැවටේවා සිතම් වීලා මානෙත් මානේ සුවසේවා ලාහිරේ රන් කැවිලා සදා ස්නේහයේ මල් වැහි වැහුණා